සුන්දර ගම්මානවල සම්දර්ශන දිල්ල කරනකොට මගේ රත්තරන් මගේ හදවත ළඟින් හිටියා. ඒ රොම්මැණිකට මම හැමදාම යන තැනක මේ රත්තරන්ට එක්කෙනෙක් අතක් තිබ්බොත් මම අත් 10ක් තියලා යාට අතක් තියනවා. මේ තරම් මට වටින හදවතක් තමයි මේ ආදරණීය දිනේෂ් පොඩ්ඩා කියන්නේ. අතුඩියක් අහවනේ නේද? ඔක්කොමලා වගේ සිල්වියාට චූටි ශරීරේ තැලෙනවා නැති අම්මේ. ඔයාගේ චූටි පුතාගේ ඒත් තැලුණත් ගණන් ගන්න නැති යාගේ අම්මට තියෙන ආදරේට ඒ රත්තරනේ මට ඔබ අදෝදේ කිව්වේ. මදුවයි මට රුපියල් 20000ක් වෙනවා. සිදුවයි මට ඒ දේවල් කරා ගන්නට ඔය කරන දේකින් තමයි මම ඒ දේවල් ලබා ගන්නේ. ඔබේ අම්මට මල්ලියේ සීල දෙවියන්ගේ පීඩ ආරක්ෂාව ලැබෙන්න ඕනේ. ඔයා ඒ කරන්නේ ජීවිතේට ආදරයක් නැතුව ඔය අම්මම රේණුක ආදරයෙන් තුවේ සද්දසන දින කරලා අම්මයි මල්ලි ජීවත් කරන එකට අතුරියාකාර මගේ ශිල්පියා දිරිමත් කරවන්න. අතුරියාකාරනේ මගේ ශිල්පියාණනේ ඔය ගහන පාරක් යනට දැනෙන වේදනාව වැඩි රත්තරන් පුතේ. ඔය අම්මේ ඔය ලේක් කිරි විදක් මගේ කටේ තිබ්බ සුදු අම්මේ. ඔය පෙව්ව කිරිවල හයියේ මගේ අම්මේ මම අවුරුදු ගාණක් ඔයාලව ජීවත් කරවන්නේ. මගේ රත්තරන් පුතේ යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ. සියලු දෙවියෝ ආරක්ෂා කරන්න ඕනේ රත්තරනේ. ඔය බලන්න මේ අලමංගුව ඇද වෙන ආකාරයට පාඩට පෙන්වන්න පුළුවන්. මගේ ශිල්පියා ඔන්න කිනිස්සක් යටින් තියලා ඔය අලවංගුව ඔබට එනවනේ ඇද වෙලා තියනවල අත්තුඩියක් අහවනේ. යෝධ අලවංගුව ඇද කරුවේ මේ කුංචි සිරුරට ගහලා. මේ සිරුර නිදි මරාගෙන සෑමදාමත් කාත්‍ය නිදි මරාගෙන ඔය හොයන්න මුදල් රත්තරන් පල්ලියේ ඔබේ ජීවිතේ ආදරයක් නැතුව තමයි ඔබ සම්දර්ශන ගෙනෙන්නේ. ඔබ නිර්වද්දිතයි කියලා පෙන්නනවා රත්තරනේ. මගේ ශිල්පියා එදා ගීත නාටක කලාවේ අපිත් එක්ක අත්වල වැදගෙන මේ වීදියේ සංචාරකර හාදරවන්ත හිතවතාවනේ ඔය නිදි මරාගෙන යාලා මේ සම්දර්ශන දිල්ල කරලා හොයාගෙන පුංචි මුදලෙන් තමයි ඔය සෑම දෙයක්ම කරන්නේ. මේ සම්දර්ශන ගෙනෙන දවසට මගේ ආදරණීය ශිල්පියාණනේ ඔයාගේ ජීවිතේට වේදනාවක්වත් දැනෙන්නේ නැතුව ඔයා සම්දර්ශන දිල්ල කරන්නේ. රත්තරන් අම්මේ තාත්තේ මගේ